ආයිබෝවන් හැම දිනාටම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්වැසුම නිවුස් YouTube නාලිකාවට ඔබ සියලු දෙනාම. ඉතින් රජය විසින් ඉදිරියේදී ගොවීන් සඳහා ලබා දීමට යන මූල්‍ය පොහොර සහනාධාරය සම්බන්ධයෙන් තමයි අද අපි ඔබ දැනුවත් කරන්න යන්නේ. යලකන්නේදී කුඹුරු ඉඩම්වල වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 25000ක් බැගින් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. උපරිම වශයෙන් හෙක්ටයාර 2ක් සඳහා මෙම මුදල් ලබා දෙන බවයි කැබිනට් ප්‍රකාශක ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඇමතිවරයා මේ බව සඳහන් කර සිටියා. කන්න රැස්වීම්වලදී තීරණය කරනු ලබන කුඹුරු ඉඩම්වල සිදු කරන වෙනත් ශ්‍රේෂ්ඨ භෝග වගා සඳහා හෙක්ටයාරයකට රුපියල් 15000ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 2ක් සඳහා ලබා දීමට තීරණය කර ඇති බවත් ඔහු පවසා සිටියා. කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග ඇමති විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගනිමින් 2025 යලකන්නේ කුඹුරු ඉඩම්වල වී වගා කරනු ලබන ගොවීන්ට සහ කුඹුරු ඉඩම්වල වෙනත් ශ්‍රේෂ්ඨ භෝග වගා කරනු ලබන ගොවීන්ට ඉහත සඳහන් පරිදි පොහොර මූල්‍ය සහනාධාර ලබා දීමට අනුමැතිය ලබා දීමට ඇමති මණ්ඩලය තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ. ඉතින් මෙන්න මේ වගේ රජයෙන් ලැබෙන සහනාධාර සම්බන්ධයෙන් සහ අස්වැසුම සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු එසැනින් දැනගන්න ඔබ තවමත් අස්වැසුම නිවුස් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අදම subscribe කරලා එකතු වෙන්න.